වටවල ගම හරීම නිස්කලංක. ලස්සනින් පිරුණ තැන. ගමේ හැමෝම එකා වගේ සහයෝගෙන් ජීවත් වුණා. මේ ගමේ නිවසක හිටියා හැමෝගේම ආදරේ දිනාගත්තු ලස්සන ළමෙක්. එයාගේ නම සේනුක. කාලික ඉඳලා ගමේ රහසක් පැතිරුණා. පන්සල ළඟ තියෙන ගල් ගුහාවක ගොඩාක් වටිනා පැරණි නිදානයක් තියෙනවා කියලා. මේක ගණ්ඩ නම් තුන්කුළුඳුල් ළමයෙක් ඕන කරනවා. අපිට ඒකට ලෑස්ති වෙන්න වෙනවා. එක හවසක මුළු ගමම කලබල වුණා. දවාලේ බයිසිකලේ පැදගෙන ගිය සෙනුක තාම ගෙදර ආවේ නෑ කියලා. එක පාරටම අතුරුදහන් වුණා කියලා. ගමේ හැමෝම එකතු වෙලා මුළු ගම පුරාම මුළු කැලේ පුරාම ගමේ හැම තැනම සෙනුකව හෙව්වා. හැබැයි කිසිම හෝඩුවාවක් හමු වුණේ නැහැ. මේ ඇසේ ගමේ ඉන්න කේලම් කියන ගමම අකමැටි නරක මිනිසෙක් වන සිරිපාල අමුතු කතාවක් පතුරවන්න ගත්තා. අඩි 10ක් විතර උස කළු බිල්ලෙක් සෙනුකව කරේ තියන් යකාගේ වල පැත්තට දිව්ව මන් දැක්කා. ආයේ ළමයව හොයන්න වෙන්නේ නැහැ. නිදහස් නිස්කලංක කදු අතරින් වට වූ පරිසරයක පන්සලට යාබදව ගමේ දේවාලය පිහිටා තිබුණා. සිරිපාල ගමේ අයව වැරදි පාරක යවද්දි දේවාලේ කපුරාල හොර රහසේ මොකක්දෝ වැඩකට ලෑස්ති වුණා. මේ අතරේ පාර දිගේ ඔහේ කියවා නටනටා පිස්සු මිනිස්සෙක් මේ කිසිවක් නොදැන ගමට ආවා. ගමේ ළමයින්ගේ ඔච්චම්වලට හිරිහැරවලට මුකුත් නොකියන මොහුට ළමයි කිව්වේ පිස්සු බණ්ඩා කියලා. බලන්නකෝ මේ ඈන්ස්ලා. ඊටමත් කුඩයි නම් බලන්න කෙසේද කටයුතු කරන්නේ. ඔයාලා එතන. මොනවද මෙතන hina වෙන්නේ? මොකද මේ කිචි ගූ ළමයි මේ කරලා යනවා. අනේ මේ අදින්න එක නවත්තන්න. මහාචාර්ය කිව්වා. පිස්සු බණ්ඩ ගමේ ළමයි එක්ක හැම වෙලෙම පන්සල අසල දේවාලේ තාප්පය දිගේ රවුම් ගැහුවා. එයා හරි අමුතු මිනිස්සෙක්. නිතරම පිස්සුවෙන් වගේ අමුතු වැඩ කරා. මේ ඇතුලෙන් අමුතු සද්දයක් නෑනවා. ඒ ඇස්සේ මේ දුම එනවා. හරි අමුතුයි. මොකක්ද මේ සලකුණ? හිතා ගන්න බෑ. අඩි සලකුණක් වගේ. එයා ලොකු දැලක් අරගෙන මුළු ගමේම පාරවල් දිගේ හුලං කුමාරිය අල්ලන්න දිව්වා. හැමෝම බණ්ඩමාමගේ පිස්සු වැඩවලට hina වුණා. ඔච්චම් කරා. මේ සිරිපාල නේද? දේවාලය ඇතුළට නෙමේ දුවන්නේ. පිස්සු බණ්ඩා ගමේ දේවාලේ ළඟ ලොකු ගහේ එහෙම් මෙහෙම් අහුලගත්ත එක යකඩ කෑලි ගහට හයි කරා. ඒව ගැන විපරමින් හිටියා. දෙදෙනෙකුගේ හඬ ඇහෙනවා. ඇතුළට යා හැකි මාර්ගයද මේ? සිරිපාල සහ කපුරාලගේ රහස් සාකච්ඡාව දෙස හොරෙන් බලා සිටි පිස්සු බණ්ඩා ඔවුන් දෙදෙනා යන මග දිගේ ඔවුන්ට නොදැනෙන ලෙස හොරෙන් හෙමින් ගමන් කරනවා. මගේ සැකය හරි. මේ ඉන්නේ ළමයා. ළමයා ඔසවාගෙන දුවන කපුරාලවයි සිරිපාලවයි දකින පිස්සු බණ්ඩා ඔවුන් පස්සෙන් පන්නන්න ගත්තා.
කපුරාලව අල්ලගෙන ඔහුට පහර දෙන්න ගත්තා. මම හැම දේම දන්නවා. පැනලා යන්න හදන්න එපා. පිස්සු බණ්ඩ කපුරාලව අල්ලාගද්දි ඒ බයට සිරිපාල පැනලා යන්න උත්සාහ කරනවා. පිස්සු බණ්ඩ සිරිපාලගෙන් ළමයාගෙන ඔහුගේ අතටත් මාංචු දානවා. ටික වේලාවකින් වටවල ගමට පොලිස් ජීප් රථයක් පැමිණෙනවා. ගමේ අය කලබල වෙලා ඒ රථයේ ළඟට දුවගෙන එනවා. පොලිස් ජීප් රථය කෙලින්ම ගිහින් ගමේ දේවාලයේ පඩිපෙළ ළඟ නවත්වනවා. දේවාලය ඇතුලේ සිට ගමේ හැමෝම පුදුමයටපත් කරමින් පිස්සු බණ්ඩා ජීප් රථය ළඟට ගාම්භීර ලෙස එනවා. නිලධාරි, ඔබේ වාර්තාව සූදානම්? ඕ සර්. සූදානම් තා. හොඳයි, කණ්ඩායම් සූදානම් කරන්න. ඕ සර්. සෙනුක පුතා මෙහෙට එන්න. අම්මා! 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 අපිට සමා වෙන්න සාර අපි ඉඳලා ඔබ පිස්සෙක් කියලා. මම පිස්සු බණ්ඩාර නෙමේ. මගේ නම විජේසේකර. ළමයා ගැන හොයන්නේ ගමට ආවේ. මතක තියාගන්න. පෙනෙන දේට වඩා නොපෙනෙන දේ දකින්න. සිරිපාල වගේ කේලම් කියන මිනිස්සුන්ගේ බොරු කතාවලට රැවටෙන්නට. හැමෝම බණ්ඩමාමගේ පිස්සු වැඩවලට hina වුණා. හැබැයි කවුරුත් දැනගෙන හිටියේ නැහැ බණ්ඩමාම දක්ෂ රහස් පරීක්ෂකයෙක් කියලා. එයා කපු මහතාගේ පාවහන් වල තිබුණු සාක්ෂි බැලුවා. දේවාල තාප්පේට කන තියලා ශබ්ද අහලා දුම බලලා රහස් උමග සොයාගත්තා. රහස් මයික්‍රොෆෝන් එකකින් දේවාලේ යටින් එන හඬට කන් දුන්නා. එයා කපුවයි සිරිපාලයි ළමයව නිදානේට බිලි දෙන්න හදන රහස් කතාව පටිගත කළා. එයා දැනගත්තා අද ළමයව බිලි දෙන්න හදනවා කියලා. අන්තිමට මේ හැමදේම ඔහු විසඳලා සේනුකව බේරගත්තා. මගේ ළමයි වෙනුවෙන් කල හැම දේතම ඔබතුමාට පින් අත්වෙන්න ඕනේ. එහෙම කියන්න එපා නෝනේ, ඒ මගේ රාජකාරියයි. සමහර වෙලාවට ලෝකයේ ඉන්න දක්ෂතම මිනිස්සු සැඟවී ඉන්නේ හරිම සාමාන්‍ය මිනිසුන්නේ වෙස් අරගෙනයි. සිරිපාල වගේ කපුරාල වගේ නරක මිනිසුන්ට රැවටෙන්න එපා. හැම වෙලේම ඇත්ත සොයන්න. දැන් වටවල ගම සුරක්ෂිතයි.